හායි මම වෛද්‍ය නිශාන්ත නිරුන්දිනිය. අද මම කතා කරන්න යන්නේ දිලීර ආසාදන ගැන. නැත්නම් ෆංගල් ඉන්ෆෙක්ෂන් නැත්නම් මයිකෝසිස් කියලා හඳුන්වනවා. අපි බලමු දිලීර ආසාදන වලට හේතු වෙන්නේ මොනවද කියලා. අපි බලමු දිලීර ආසාදනයක් ඇති වුණාන් පස්සේ ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. අපි බලමු දිලීර ආසාදනයක් අඳුරගන්නේ කොහොමද කියලා. දිලීර ආසාදනය තියෙනකොට අපි ට්‍රීට් කරන විදිය වෙනස් වෙනවා ඒ තියෙන තැන අනුව. අපි බලමු ඔබ කොහොමද දිලීර ආසාදනයක් ඇතිවීම වළක්වා ගන්න කියලා. හායි මම වෛද්‍ය නිශාන්ත නිරුන්දිනිය. අද මම කතා කරන්න යන්නේ දිලීර ආසාදන ගැන. නැත්නම් ෆංගල් ඉන්ෆෙක්ෂන් නැත්නම් මයිකෝසිස් කියලා හඳුන්වනවා. දිලීර ඇත්තටම අපි පරිසරයේ හැමතැනම දිලීර තියෙනවා. ඒ හැම එකක්ම අපිට ආසාදන ඇති කරන්නේ නැහැ. ඒත් දිලීරයක් අපේ ඇඟට ඇතුළු වුණාන් පස්සේ ආසාදනයක් ඇති වුණාන් පස්සේ අපි ඒකට කියනවා දිලීර ආසාදන කියලා. බොහොමයක් දිලීර ආසාදන දකින්න හම්බ වෙන්නේ සම හා සමමතු පිට. ඊට අමතරව උගුර ඒ වගේම ගැහැණු වර්ගයේ නම් යෝනි මාර්ගය ආශ්‍රිතවත් දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. අපි බලමු දිලීර ආසාදන ඇතිවීමට හේතු මොනවද කියලා. ගොඩක් වෙලාවට අපේ අපිරිසුදුකමත් බලපානවා. ඒ වගේම සාමාන්‍යයෙන් දිලීර ආසාදනයක් වැඩිපුර දකින්න හම්බ වෙන්නේ අපේ ශරීරයේ උණුසුම් ගතියත් තෙතමනයත් වැඩිපුර රැඳෙන තැන්වල. ඒ වගේම ඔබ දීර්ඝකාලීනව ඇන්ටිබයොටික් වගේ යූස් කරනවා නම් ඒ වගේම ස්ටීරොයිඩ් කියන මෙඩිසින් භාවිතා කරනවා නම් ඔබට දිලීර ආසාදන ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒකම ඔබට ඔබේ ඇඟේ ප්‍රතිශක්තිකරණය හීන වෙලා තියෙනවා නම් උදාහරණ විදිහට ඔබ හිතමු පිළිකාවකට බෙහෙත් ගන්නවා. ඒ වගේ නැත්නම් HIV වෛරසයට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඔබට දිලීර ආසාදනයක් ඇතිවීමේ හැකියාව වැඩි. ඒකම සමහරක් දිලීර ආසාදන ඩයබටික් තියෙනවා නම් වැළඳීමේ හැකියාව වැඩි වෙනවා. දිලීර ආසාදන වැඩිවීම සඳහා අපි අඳින ඇඳුනුත් බලපානවා. ගොඩක් වෙලාවට ඇඟට හිර තද ඇඳුම් ඇඳීම තුලිනුත් ඇඟේ තෙතමනය උරා ගන්න නැති ඇඳුම් වර්ග ඇඳීම තුලිනුත් දිලීර ආසාදන ඇතිවීම වැඩි වෙලා තියෙනවා. අපි බලමු දිලීර ආසාදනයක් ඇති වුණාන් පස්සේ ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. බොහෝ වෙලාවට දිලීර ආසාදන දකින්න හම්බ වෙන්නේ සම මතු පිට. ඊට අමතරව සමහරක් අවස්ථා තියෙනවා මේ සමට පරිබාහිරව උගුර ඒ වගේම යෝනි මාර්ගය ආශ්‍රිතව වෙරි කලාතුරකින් වෙරි රයාලිය එන්න පුළුවන් ලාංසරට. පෙනහළු ආශ්‍රිතව දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට දිලීර ආසාදනයක් අපේ ඇඟට ඇතුළු වුණාන් පස්සේ දකින්න පුළුවන් රෝග ලක්ෂණ වෙන්නේ සමේ කසන්න පුළුවන්, දැවිල්ල එන්න පුළුවන්, සමේ බිබිලි දාන්න පුළුවන්, රෑෂ් විදියට පේන්න පුළුවන්. ඒ වගේම රතු වෙලා තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සම ගැලවි යන්න පුළුවන්. අපි නියපොතුවල වගේ හැදුනොත් ඒ දිලීරය නිසා නියපොතුවල කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම නියපොත්තේ ඝනකම thickness එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම උගුරේ දිවේ යෝනි මාර්ගය ආශ්‍රිත වගේ දිලීර තත්ත්වයක් ඇති වුණොත් සුදු පාට පැච් වගේ එන්න කැටි දකින්න පුළුවන්. අපි බලමු දිලීර ආසාදනයක් අඳුරගන්නේ කොහොමද කියලා. වෛද්‍යවරයෙක් ගාඟට ගියාම එක්සැමින් කරන් පස්සේ අපිට දැකලා දිලීර ආසාදනය අඳුරගන්න පුළුවන්. එහෙමත් බැරි වෙන අවස්ථාවලදී ඒ දිලීර ආශ්‍රිත කොටස සූරලා නැත්නම් ස්ක්‍රේපින් කරලා අපි ඒක මයික්‍රෝබයොලොජි වලට යවලා දිලීරය අඳුරගන්න පුළුවන්. එහෙමත් බැරි වෙන අවස්ථාවලදී සමහරක් වෙලාවට ඒ පට කොටස කල්චරයකට යවලා එහෙම නැත්නම් බයොප්සි එකක් අරගෙන දිලීර ආසාදනය අඳුරගන්න පුළුවන්. දිලීර ආසාදනය තියෙනකොට අපි ට්‍රීට් කරන විදිය වෙනස් වෙනවා ඒ තියෙන තැන අනුව. ගොඩක් වෙලාවට සමහේ තමයි දිලීර ආසාදන වැඩිපුර දකින්න හම්බ වෙන්නේ. ඒ වෙලාවට අපි ටොපිකල් ක්‍රීම් වර්ග නැත්නම් සමේ ආලේප කරන්න ක්‍රීම් වර්ග දෙනවා. දිලීර ආසාදනයක් අඳුරගත්තන් පස්සේ අපි සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරන්නේ ගාන ක්‍රීම් වර්ග වලින් සුව කරන්න පුළුවන්. ඊට අමතරව පැතිරිලා තියෙන දිලීර ආසාදනයක් නම් අපි බොන බෙහෙත් වර්ග දෙනවා.
ඊට අමතරව ඔබ දිලිරාසාදනයක් තියෙනවා නම් ඔබ ක්‍රීම් ගානකොට ඒ ක්‍රීම් ගාන ප්‍රදේශය හැමතිස්සෙම වියලිව තියාගන්න ඕන. ඒ වගේම දිලිරාසාදනය වැඩි වෙන්න හේතු වෙන සාධක අපි හිතමු දියවැඩියා තත්ත්වයක් තියෙනවා නම් ඒ දියවැඩියා තත්ත්වය හොඳටම කන්ට්‍රෝල් කරලා තියාගන්න ඕන. අපි දැන් බලමු දිලිරාසාදනයකින් වැළකෙන්නේ කොහොමද කියලා. දිලිරාසාදන වැඩිපුර හැදෙන්නේ සමේ තෙතමනේ වැඩිපුර රැඳීම තුලින්. ඔබේ සම තෙතමනේ අඩුවෙන් වියලිව තබා ගැනීම තුලින් දිලිරාසාදන ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ අඳින ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඇඳුම් ගොඩක් තද ඇඳුම් අඳින්න හොඳ නැහැ. ඒ වගේම තෙතමනය උරා ගන්න ඇඳුම් අඳින්න ඕන. වැඩිපුර වෙන්ටිලේෂන් එන විදිහේ ඇඳුම් අඳින්න ඕන. ඒ වගේම ඔබ භාවිතා කරන ටවල් සහ ඔබේ ඇඳුම් වෙන කෙනෙකුත් එක්ක ෂෙයා කරගන්න හොඳ නැහැ. ඔබට නිතර දිලිරාසාදන ඇති වෙන කෙනෙක් නම් ඒ ප්‍රදේශාසිතව සමහරක් ඇන්ටිෆංගල් පවුඩර්ස් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඇඟිලි කරු අතර වෙනවා කියලා නැත්නම් ඉකිලිවල එනවා කියලා. ඒ වෙලාවට ඔබට මේ පවුඩර් එකක් යූස් කිරීම තුළින් දිලිරාසාදන නැවත ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ මෙඩිකල් තත්ත්වය නැත්නම් අපි හිතමු දියවැඩියා තත්ත්ව තියෙනවා නම් ඒවට හරියට බෙහෙත් කරලා ඒව සීනි මට්ටම නෝමල් ලෙවල් එක තබා ගැනීම තුළින් දිලිරාසාදන ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. අද මගේ YouTube channel එකෙන් කතා කරේ දිලිරාසාදන පිළිබඳව. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න පුළුවන්. අපි මේ වගේම වෛද්‍ය කතාබහකින් නැවත හමු වෙමු.